ඇමතුම දැන් පළාත් පාලන ආයතන කිහිපයක බලය දැන් ඔබතුමාලා තහවුරු කරගනිමින් ඉන්න අවස්ථාවක්. දැන් අද තනමල්විල. මොකද්ද මේ දැන් ඔබතුමාලාට කියන්න තියෙන්නේ මේ වෙලාවේ? නෑ අපි විශ්වාස කරනවා දැන් අපි වර්තමාන ආණ්ඩුව දැනට ආණ්ඩුවක් පිටවලා ජනාධිපතිවරයෙක් පත් කරගෙන ඒ ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් රටේ ජනතාව වෙනුවෙන් ඉතා විශාල වැඩ කොටසක් කරන තියෙන වෙලාව. ඒ අතරතුරේ ආපු පළාත් පාලන මැතිවරණදී අපි විශ්වාස කරනවා පහුගිය පළාත් පාලන මැතිවරණට අපි පක්ෂ විදිහට කවුරුත් තනි තරඟ කරා. ඒ තරඟ කරපු කණ්ඩායම් අතර අපි තනමල්ල ප්‍රාදේශ සභාව ගත්තොත් තනමල්ල ප්‍රාදේශ සභාවේ කොට්ටාස 20න් 16ක් ජාතික ජනබලවේගය යටතේ තනියෙන් ජයග්‍රහණය කළා තිබුණා. ඒකට අපි හිතනවා එහෙනම් කොට්ටාස මට්ටමේ ඉදිරිපත් වෙච්ච අපේක්ෂකෝ ජයග්‍රහණය කරලා 80%කටත් වැඩි ජයග්‍රහණය කරලා තියෙන ප්‍රාදේශ සභාවේ බලය හිමියෝ ඉත්තේ ජාතික ජනබලවේගයට කියන අදහස් තමයි අපේ තිබුණේ. ඒ වගේම අපි දන්නවා මේ ඡන්ද ක්‍රමයේ විසින් ඇතිවලා තියෙන තත්ත්වය ඇතුලේ කොට්ටාස 4ක් දිනපු අයට ඡන්ද മന്ത്രിතුරු 9කොත් ඒ වගේම කිසිදු කොට්ටාසයක් දිනපු නැති අයට ඉතුරු മന്ത്രിතුරු 9කොත් එකතු වෙලා තිබුණා. ඒ අනුව ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයේ කොට්ටාස 16ක ලබලා තිබුණත් മന്ത്രിතුරු සංඛ්‍යාව විපක්ෂයට දෙකකින් වැඩිය තිබුණා. විපක්ෂ කණ්ඩායමක් විදිහට එකතු කරලා ගත්තා. හැබැයි අපි හිතනවා මහ ජනතාවගේ අපේක්ෂාව අපිට හිතන්න පුළුවන් තනි පක්ෂවලට තමයි බොහෝ අයගේ කැමැත්ත, තනි පක්ෂවල මතයට තමයි කැමැත්ත. ඒ අනුව ගත්තොත් ඒව මේ ජයග්‍රහණය අනිවාර්යයෙන්ම තනවල්ල ප්‍රාදේශ සභාවේ බලය ජාතික ජනබලවේගයට ලැබිය යුතුයි කියන ස්ථාවරය අපි දිගට හිටියා. ඒ අනුව අද දවසේ මම හිතන්නේ තිබිච්ච සාමකාමී ඡන්ද විමසීමේදී ජාතික ජනබලවේගය මේ මොහොතේදී ඒක ඉදිරිපත් වෙච්ච අපේක්ෂක අපේ චන්දිප කුමාර අපේ මන්ත්‍රීතුමා සභාපතිවරයා හැටියටත් කමල්සිරි උපසභාපතිවරයාටත් මන්ත්‍රීතුමන්ලා දෙදෙන සභාපති සහ පොවන සභාපතිය පත් කළා තියෙනවා. අපි ඒක සතුටින් බාර ගන්න. ඒ වගේම අපි විශ්වාස කරනවා කවුරු උත්සාහ කරත් ඡන්ද ලබාගෙන ඡන්ද අවුල් කරලා හරි මොනවා හරි කරලා බලය ලබාගෙන යන්න පුළුවන් කියලා. එහෙම යන්න බෑ. මොකද තනි මන්ත්‍රීවරයාගේ තියෙන කැමැත්ත සහ තනි මන්ත්‍රීවරයාට පක්ෂයකට තියෙන ප්‍රතිපත්තියකට තියෙන කැමැත්ත ජනතාව එලි කළා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මෙතනින් එහාට මේ සභාවේ අපි අදපත් වෙන සභාපතිත් උපසභාපතිත් මේ කොට්ටාසේ මහජන නියෝජිතය හැටියට මේ සියලුම දෙනා වෙනුවෙන් වැඩ කරන කණ්ඩායමක් බවට පත් කරන්න. ඒ වගේම ආණ්ඩුව අවුරුදු 5ක සැලැස්මක් සහිත පවත්වාගෙන යන වැඩපිළිවෙල මේ තනමල්ලිල සහ සෙවණගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙක නියෝජනය කරන තනමල්ලිල ප්‍රාදේශ සභාව තුලත් ඒ ආකාරයෙන්ම ඉහළ මට්ටමකින් ක්‍රියාත්මකට නංගන්න අද පිටවපු ප්‍රාදේශ සභාවේ දායකත්වයේ මැදිහත් වීම සහිතව අපිට කරගන්න පුළුවන් කියන විශ්වාසය අපි තියෙනවා. පොඩි පක්ෂත් එක්ක කියන්නේ අනිත් පක්ෂත් එක්ක එකතු වෙලා ඔබතුමාලා මේ ඩීල් එකක් දානවා කියලා තමයි විපක්ෂය චෝදනා කරන්නේ. ඉතින් මේ කතාව ඇත්තද? මෙහෙ නෙවෙයි සමස්තයක් විදිහට රටේ ගත්තට පස්සේ අපිට ඕනේ අපි තනියෙන් කරන්නම් කියලා දැන් අන්තිමයි කට්ටියත් එක්ක එකතු වෙලා වැඩේ කරනවා කියලා තමයි චෝදනා අපිට ඉතින් අහන්න තියෙන වේම. දැන් ඒ අය පක්ෂ තනි පක්ෂයෙන් තරග කරනවා. තනි පක්ෂයට മന്ത്രിතුරු දෙකක් තුනක් හතරක් පහක් එකතු කරගන්නවා. පක්ෂ නායකයෝ එකතු වෙලා සාකච්ඡා කරලා එකඟතාවයෙන් වැඩ කරනවා. හැබැයි අපි මොකද්ද කියන්නේ? අපි ආරාධනා කළා තියෙනවා ඕනම කෙනෙකුට. හැබැයි අපි ආරාධනා කරන හැම කෙනෙක්ම මේ සමාජයේ ගොඩනගන්න කැමැත්තක් තියෙන ඕනම කෙනෙකුට ප්‍රාදේශ සභාවකදී മന്ത്രിවරයෙක් හැටියට Tamanට කැමැති දේ ගන්න පුළුවන් කියන විශ්වාසය අපි දෙනවා. ඒ අනුව අපි පක්ෂ එකතු වෙලා එකඟතාවල් එකට සන්දානගත වෙලා ඒ ක්‍රියාවලියකට යනවා වෙනුවට අපි ඊටාම් පැහැදිලිව කියලා තියෙනවා. අපි බහුතර බලයක් දිනපු සීලම් ප්‍රාදේශ සභාවල බහුතර කොට්ටාස දිනපු සීලම් ප්‍රාදේශ සභාවල බලය පිහිටවනකොට අනිත් තනියෙන් ඡන්ද ඉදිරිපත් වෙච්ච മന്ത്രിවරු Tamanට කැමැත්තක් තියෙනවා නම් තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් Tamanට ඡන්ද දීපු ජනතාවගේ කැමැත්ත අනුව අපිට උදව් කරනවා නම් අපි ඒ උදව් අරගෙන ප්‍රාදේශ සභාව පිහිටවලා තියෙනවා. ඒ අරෙන්න අර කට්ටිය වගේ දැන් අපි ගත්තොත් අපිට කුඩියාපිටිය ප්‍රාදේශ සභාව ගත්තොත් අපිට කොට්ටාස 21ක් අපි දිනලා තියෙනවා. മന്ത്രിවරු 21ක්. හැබැයි සජිබට තියෙන മന്ത്രിවරු 9ක්, කෝට්ටුවට තියෙන മന്ത്രിවරු 6ක්. අන්තිමට ප්‍රාදේශ සභාවේ සභාපති ධූරේ පත් කරන්නේ කොට්ටාසයක්වත් දිනපු නැති മന്ത്രിවරු 6ක් තියාගත්ත කෝට්ටුවේ කෙනෙක් සභාපති කරන්න ඒකලා එකඟනවා. හැබැයි අපි එහෙම කරලා නැහැ කොහෙවත්. ඒකට අපිට තියෙන්නේ മന്ത്രിවරු පත් කරගත්ත മന്ത്രിවරු කැමැත්ත තියෙනවා නම් Taman මේ රට ගෙනියන වැඩපිළිවෙලට ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙලට එකඟයි කියලා ඒකට අනුව කැමැත්තෙන් උදව් කරන ඕන කෙනෙක්ගේ සහයෝගය අපි අරගෙන තිනවා. ඒ අරෙන්න අපි පක්ෂ නායකව පක්ෂ එකතු වෙලා වෙන රහස් සාකච්ඡා කළා. එහෙම කිවිසුම් ගහලා අපි ජයග්‍රහණය කළා බල නැහැ කොහෙවත්. හොඳයි කොහොමද